පාට මල් පිටිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රංගොයමේ පාට සිනහවට නව අරුතක් ඇන්දු සිනහව ඔබ මුවග රැන්දු සිකුරු හදේ ඔබ වෙත තිලින කළ ගිරිරාජ් කෞශල්‍ය දෙවන සිනමා නිර්මාණය සුහද කොකා තව 125ක් තිබුණාට මගේ කොකත් ඇතුලේනේ. මේ කාලේ දෙවි කෙනෙක් ඡන්දය ඉල්ලුවත් දිනන්න පුළුවන් කියලා ෂුවර් එකක් නැහැ. ඇත්තම කියනවා නම් හරිම සතුටුදායක ආරංචියක්. කොක සම්බන්ධද? මරණයක් සම්බන්ධ. ડોක්ටර් ජයවේවා. මොකක්? දාන සෙල්ලම් අපේ රාජ මන්ත්‍රී. දාන සෙල්ලම් අපේ රාජ මන්ත්‍රී මන්ත්‍රී ධූරයේ. දාන සෙල්ලම් අපේ රාජ මන්ත්‍රී ධූරයේ. අර මාධ්‍යප සංගමයේ සභාපතිතුමා වීලා නේද? ඔව් ඇයි? ඇයි කියලා අහන්නේ? කිසි ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්නේ. ප්‍රතිපත්තියක් නැති වෙන්නේ කොහොමද? මිනිහා නියම ප්‍රතිපත්තිකරුක මිනිස්සයා. ඈ? එහෙමනම් ඔය බොන්නේ? බොන එක තමයි මිනිහගේ ප්‍රතිපත්තිය. ඇමති කෙනෙක් වෙන්න තියෙනව නම් හොඳයි. ලොක්කා ළඟදී ඇමති සංශෝධනයක් කරන්න යනවයි කියලා ආරංචියකුත් තියෙනවා. මිනිස්සුත් වැඩිපුරම සලකන්නේ මන්ත්‍රීතුමාට වඩා ඇමතිතුමාට නේද? වැඩිපුරම ජරාව කන්නේ මන්ත්‍රීතුමාට වඩා ඇමතිතුමා නේද? ඇහුනේ මොකද කිව්වේ? මං කිව්වේ වැඩිපුරම ජරාව කන්නේ. මගෙන් ගුටි කන්න නැතුව පළමුරුව යන්න මෙතනින්. අපේ පවුල මේ ළඟදී මගේ ලොකු රාමු කරපු පින්තූරයක් ගෙදර තියෙන කැබිනට් එකට දාලා මේකේ කියනවා ඔයා ඉතින් මෙහෙමවත් කැබිනට් එක ඇතුළට ගියොත් තමයි කියලා. ලොකු සර්ට බනිනවා? ඔව් සර්. නියමයි. ලොකු සර්ට බයින එක කොහොමද සර් නියම වෙන්නේ? ඇයි බන් ලොකු සර්ට බැනපු එකකට මං ගැහුවයි කියලා ලොකු සර්ට ආරංචි වුණාම මට ලකුණු එකතු වෙනවනේ. ලොකු සර්ට කවුරු හරි එකෙන් බැන්නොත් මට ඕකව කත හැකි. සර්වජන ඡන්ද බලය ලැබුදා සිට අද දක්වා හුදි ජනයාගේ කතිර ලකුණෙන් බලයට පත් වී කටසු විසින් පාට මාරු කරන රාජ්‍ය මන්ත්‍රීවරුන්ගේ කතාවයි සුහද කොකා. ඔය ඡන්දදායකයෝ කියන්නේ සර් මහා පුදුම සත්තු කොට්ටාසයක්. කොච්චර වැඩ කළත් උන්ගේ හොඳක් අහන්න ලේසි නෑ. බනින්නේ නැත්තේ කාටද ඕයි? දැන් මට කී දෙනෙක් බනිනවද? සර්ට විතරක් ඈ. ඇයි සර්ගේ අම්මට? බැරිද පුතේ මේ කවොය පුද්ගලික ලේකම් වගේ මොකක් හරි පොඩි රසාවකට දාලා දෙන්න. ෂෝක් එකට තියෙයි. අන්න පුංචි අම්මත් අදන්න ඉතින් මට කියලා අර මැරිච්ච ආච්චිව මතක් කරගන්න. මේ ලොකු සර්ගේ සියලු ග්‍රහපල දුරු වෙන්න කියලා හිතාගෙන අපි හරකෙක් නිදස් කරමු. එල. ඔව් සර් එල හරකෙක් තමයි. නෑ මං කිව්වේ වැඩේ එල කියලා. මං කිව්වේ සරම උස්සලා බැලුවොත් හරක ඇනපු අම්පාර පේනවද? අම්පාර? අම්පාර නෙමෙයි මඩ කලපුවත් පෙනේ. ඵලයන් මෙතනින්. අර මොකද ඔය අර පෑ කටුව කරකවෙන්නේ අනිත් කටුවලට වඩා වේගෙන්. ඇහුන්නේ. පෑ කටුව කරගෙනවලු අනිත් කටුවලට වැඩිය වේගෙන්. වෙන්න බෑ. ඒ තප්පර කට්ටස. අර කොටට මහතර තියෙන්නේ ඒ තප්පර කට්ට. ඇත්තට එතකොට අර දිගට ගැටුවට තියෙන පෑ කට්ට වෙන්නේ නැහැ. මං හිතන්නේ අර ඵලයන් යන්න. The Video Team සාඩම්බරෙන් ඔබට තිරින කරයි ගිරිරාජ් කෞශල්‍ය දෙවන සිනමා නිර්මාණය සුහද කොකා.